ආයිබෝවන් ඔයාලට කොහොමද? ඉතින් ගොඩක් කාලෙකට පස්සේ තමයි SH Chatbox අපේ YouTube නාලිකාව මගින් ඔයාලට අලුත්ම වීඩියෝ එකක් අරන් එන්නේ. ලංකාවේ අපිට මේ සිංහලත් එක්ක ගනුදෙනු කරලා සිංහල වලින් AI පාවිච්චි කරද්දී ලොකු ප්‍රශ්න තියෙනවා. මේකෙන් අවුට්පුට් එකක් නැත්නම් සිංහල වලින් මොකක් හරි දෙයක් AI වලින් නිර්මාණය කරගන්න තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි මේවල අක්ෂර වින්‍යාසය පරදිනවා. ඉතින් ඔයගොල්ලෝ thumbnail එකේ දැක්කා වගේ මේ වීඩියෝ එක බලන ඔයා අනිවාර්යයෙන්ම සිංහල ටයිප් කරන හරිය මේ පෝස්ට් හදන එහෙම කෙනෙක් වෙන්න ඕනේ සහ අලුත් දේවල් හොයන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඒගොල්ලන්ට තමයි මේ වීඩියෝ එක කරන්නේ. අන්තිම වෙනකම් බලන්න කියලා මතක් කරනවා. වැඩේ තිතටම හරියටම කරන්න කොහොමද කියන එක අද පොඩි ට්‍රික් එකක් කියලා දෙනවා. ඉතින් මේක ඉවර වෙනකම් බලන්න කියලා මතක් කරනවා. හරි වැඩි කතාවක් නැතුව අපි යමු මේක කරන්න කොහොමද කියලා. අද කරන්න යන්නේ ඕගොල්ලෝ දෙන PDF එකක් පාවිච්චි කරලා ඕගොල්ලන්ගේ මොකක් හරි ඩොකියුමන්ට් එකක් පාවිච්චි කරලා මේකෙන් අවශ්‍ය ප්‍රශ්න පත්‍රයක් වගේ දෙයක් හදාගන්න කොහොමද කියන එකට කරන්න කියලා දෙන්න යන්නේ. ඉතින් මේකට මම පාවිච්චි කරන්නේ එක Google ලගේ මේ AI tool book එකක්. ඒක තමයි notebook LM කියන මෙන්න මෙතන තියෙනවා. මම ඩවුන්ලෝඩ් කරන් තියෙන්නේ Play Store එකෙන්. ඕගොල්ලන්ටත් අවශ්‍ය නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් Google එකේ ටයිප් කරන්න notebook LM කියලා. ඉතින් ඒකෙන් ඔයගොල්ලන්ට මේ ඇප් එක නැත්නම් මේ ටූල් එක පාවිච්චි කරගන්න පුළුවන්. හරි මේක මෙහෙම ගියාට පස්සේ අනේ මෙන්න මෙතන තියෙන create new කියන එකක්. ඉතින් ඒකට යන්න ගියාට පස්සේ ඔයාට මෙතන පෙන්නනවා එක එක sources. ඒ කියන්නේ ඔයාට මොකක්ද මේකෙන් කරගන්න ඕනේ දේ. ඒ කියන්නේ ඔයාට මොකක් හරි document එකක් හදන්න paper එකක් හදන්න තමයි අද මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට අදාළ PDF එක තමයි මෙතනින් අප්ලෝඩ් කරන්න ඕනේ. ඔයාට වෙන audio එකක් image එකක් තියෙනවා නම් ඒක අප්ලෝඩ් කරාට කමක් නැහැ. හරි වැඩි කතා බහක් නැතුව ඉතින් අපි වැඩේ කරමු. මෙතන ඔයගොල්ලෝ PDF කියන එක select කරලා ඒ අදාළ document එක දෙන්න. එතකොට ඒක අප්ලෝඩ් වෙනවා. මම මේකේ ටිකක් ලොකු ඩොකියුමන්ට් එකක් නිසා කලින් අප්ලෝඩ් කරලා තියාගත්තා. මෙන්න මෙතන මම කලින් හදපු එකක් source එක විදිහට මේක අප්ලෝඩ් කරලා දුන්නා. 11 වසරේ විද්‍යාව සිංහල මීඩියම් අච්චු පොත තමයි අප්ලෝඩ් කරේ. හරි මම මේකෙදි මේක පාවිච්චි කරලා මම කියනවා මට මේ ඉහත 11 වසර විද්‍යාව පෙළ පොතේ පළමු ඒකක 5 ඇසුරෙන් මම බහුවර්ණ ප්‍රශ්න කියන්නම්කෝ. ඕන එකක් පුළුවන් ඕගලන්ට හදාගන්න. බහුවර්ණ ප්‍රශ්න අපි ගානක් දාමුකෝ 25ක් කියලා. 25ක ප්‍රශ්න පත්තරයක් ලබා දෙන්න. හරි මම ඔය විස්තර දීලා මෙන්න මෙතන ඔයාලට කැමති විදිහට දෙන්න පුළුවන්. ඔයාලට බහුවර්ණ ප්‍රශ්න ඕන නම් එහෙම දෙන්න. නැත්නම් ඔයාලට මේ ඕන ප්‍රශ්න විදිහ දුන්නා නම් ඒක හදාගන්න පුළුවන්. දීලා මෙතන send කරන්න ඊතලෙ ඔබන්න. හරි ඊට පස්සේ එයා ඒකෙන් ඇනලයිස් කරනවා. බලමු PDF එක ටිකක් ලොකුයි MB 40ක විතර තියෙන. ඉතින් හිමින් හිමින් අප්ලෝඩ් වෙන මුලින්ම අප්ලෝඩ් කරලා ඉන්න. අප්ලෝඩ් කරාට පස්සේ ඔයාගේ විස්තරය දෙන්න ඒකට. හරි ඒ විස්තර ටික පළවෙනිම ඒකක 5 ඇසුරෙන් හදලා තියෙනවා. හැබැයි මේකේ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ප්‍රශ්නේ සහ උත්තරවල මේ ප්‍රශ්න අංක නිවැරදි නෑ. මම ඒක නැවත කියන්නම්. ප්‍රශ්න අංක ටික නිවැරදි කරලා ක්‍රමානුකූලව හදන්න කියලා. ප්‍රශ්න අංක නිවැරදි නොවේ. එය නිවැරදිව සකස් කර නිවැරදි කර ක්‍රමානුකූල ප්‍රශ්න පත්‍රයක් සාදන්න
හරි. ඒක ප්‍රශ්නවල තිබ්බ ප්‍රශ්නවල ප්‍රශ්නයක් නෑ. මේ තිබ්බ අංකේ තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒක නිසා මම ආයි කිව්වා ප්‍රශ්න අංක වැරදි. ඒක ටික හදන්න කියලා. ඉතින් මෙයා මේ ටික හොඳ ප්‍රශ්න ටිකක් හදලා තියෙනවා. මේක ඔයගොල්ලන්ට ඉතින් මේක තව විදිහට ඔයගොල්ලෝ දෙන ඒ ප්‍රොම්ප්ට් එකේ විස්තරය අනුව තමයි මෙයා ඒක පාවිච්චි කරනවාට මොන විදිහේ පේපරයක්ද ඕනේ. ඒ විස්තරය දෙන්න. එයා ඒ අනුව හදනවා. ඔයගොල්ලෝ ටෙස්ට් කරලා බලන්න. හරි යාළුවනේ ඔන්න එයා ලස්සනට ප්‍රශ්නපත්‍ර ප්‍රශ්න අංක වෙනම සහ බහුවර්ණ උත්තර ටික වෙනම හදලා දීලා තියෙනවා. ඉතින් හිතා ගන්න බෑ අකුරු ටික පවා සෑම දෙයක්ම හරියටම තියෙනවා. ඒ කියන්නේ ස්පෙලිං ඒ කියන්නේ අක්ෂර වින්‍යාසය පවා හරියටම තියෙනවා. ඒ ප්‍රශ්න පත්‍රයේ ඒ අදාළ ඒකකයට මේ කොටසට අදාළ විතරක් මෙයා ප්‍රශ්න ටික හදලා තියෙනවා. ඉතින් බලන්න පුළුවන්. ඔයාලට තියෙන මේක මෙතනින් කොපි කරගන්න කොපි කරගෙන Word document එකකට දාන්න. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේ කතා කරන Word document එකකුත් ඔයාලට මුකුත් edit කරගන්න නැතුව හදන්නේ කොහොමද ගණිත ප්‍රශ්න පත්‍රයක් හදන්නේ කොහොමද කියලා මේකේ මේගොල්ලන්ගේ මේ notebook එකේ Gemini AI වලයි ගණිත සංකේතවලදී ගොඩක් වැරදි වෙනවා. ඉතින් ඒක ඔයගොල්ලෝ try කරලා ඇති. ඉතින් මම ඒකට විසඳුමක් ලබා ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් ඒකත් අනිවාර්යෙන් බලන්න. වැඩේ තේරෙන්නේ නැති කියලා හිතනවා. මේක ඉතින් ඔයගොල්ලෝ කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මීට වඩා තව දියුණු කරලා ඉතා හොඳ මට්ටමක එකක් ඔයගොල්ලන්ට මේකෙන් හදාගන්න පුළුවන්. ටයිප් සෙටින් පවා ඔයගොල්ලන් PDF එකක්, වීඩියෝ එකක්, ඔඩියෝ එකක් ඕනම දෙයක් අප්ලෝඩ් කරලා ඒකේ තියෙන විස්තරය ඔයාලට මෙයාගෙන් ගන්න පුළුවන්. සිංහලෙන්ම ඒ දේ ගන්නවා. සිංහල භාවිතයේදී වඩා නිවැරදිව පාවිච්චි කරන්න පුළුවන්. ඒ එකක් තමයි මේ notebook LM කියන්නේ. ඉතින් ඔයගොල්ලොත් පාවිච්චි කරන්න ideas ඔයගොල්ලන්ගේ අත්දැකීම් එක්ස්පීරියන්ස් තව කෙනෙක් දැනගන්න පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් වීඩියෝ එක හොඳට ලයික් කරලා තව කෙනෙක් දැනගන්න ෂෙයා කරන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙනතුරු ඕගොල්ලන්ට සුබ දවසක්.